අපේ රටේ මෙතෙක් කලක් නොපැවති රෝදපුටු ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා ජාතික පැරා ඔලිම්පික් කමිටුව යටතේ ලියාපදිංචි ශ්‍රී ලංකා රෝදපුටු ක්‍රිකට් සංගමය නොවැම්බර් 1 වෙනිදා පළමු වරට රැස් වුණා. එහිදී සංගමේ නිලමඩුල්ල තෝරාපත් කර ගැනීම ඇතුළු සංගමේ ආරම්භක කටයුතු සිදු වුණා. මේ රට ගොඩනගන්න නම් තමන්ගේ කොටස කරන්න. මම යෝජනා කරනවා මට පුළුවන් උදව් කරන්න මේ සංගමයට. මට පුළුවන් පුංචි පහේ පුස්තකාලයක් ආරම්භ කරන්න යෝජනා කරනවා. මේක හොඳ අවස්ථාවක් රෝදපුටු වල ඉන්න අයට, රෝදපුටු භාවිතා කරන අයට, ක්‍රිකට් ක්‍රීඩාවට කැමති අයට මොකද ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩාවක්. එකම වෙනස මෙම ක්‍රීඩාවේ යෙදෙන්නේ රෝදපුටුව මත ඉඳගෙන. අපි හිතනවා ප්‍රේක්ෂකයින්ට ඉදිරියේදී දැක බලාගත හැකි රෝදපුටු ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලා. ක්‍රිකට් කියන්නේ මේ ජාත්‍යන්තර ක්‍රීඩාවක් වගේම ක්‍රිකට් කියලා කියන්නේ වැඩිම ජනප්‍රියම ක්‍රීඩාවක්. මේ ආරම්භයත් එක්කදී අපේ ඔයගලන් කවදා හරි අපේ රට තමයි මේ නියෝජනය කරන්නේ. අපේ රටට කීර්තියක් ගේන අපේ ක්‍රීඩකයෝ තමයි අනාගතයේදී මෙතන ඉන්නේ. ඉතින් අපිට ඒ ලබා දෙන්න පුළුවන් ඒ හැම දායකත්වයක්ම මම ඔයගලන් වෙනුවෙන් අපේ රෝහල පැත්තෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අපේ මේ කණ්ඩායමට ලබා දෙනවා. අද ලංකාවේ ප්‍රථම රෝදපුටු ක්‍රිකට් ටීම් එක ලොන්ච් කරා අපි. ලංකාව කියන්නේ ක්‍රිකට් වලට ලෝක ප්‍රසිද්ධ රටක්. ඇත්තටම පැරා ක්‍රීඩාවල් ලංකාවේ බොහොමයක් තියෙනවා වුණාට ගොඩක් වෙලාවට පැරා ක්‍රීඩාවන්ට අනුග්‍රහය දක්වන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ අතින් වේදාන් සැකගෙන තමයි ක්‍රීඩාවලට යොමු වෙන්නේ. එල්ලීමක් කරන්න කැමති උදව් කරන්න ඒගොල්ලොන්ට. ලංකාවේ ක්‍රිකට් වලට උදව් කරන ආයතන ගොඩක් තියෙනවා. ඒ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගය දක්වන්න ඔවුන්ට අවශ්‍ය කරන දේවල් ලබා ගන්න ඔබ හැකි පමණ දායක වන්න කියන අහිංසක ඉල්ලීම කරනවා. විල්චියා ක්‍රිකට් වලට ගොඩක් ආසයි ඉන්නවා. ඒක නිසා හැමෝමත් එක්ක සහයෝගයෙන් මේ ගමන යනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන එක අපි ආබාධිතයන්ට විල්චියා උසස්ලට අලුත් දෙයක්. එතකොට ආදින් ආරම්භ වෙන විල්චියා ක්‍රිකට් ශ්‍රී ලංකාවේ. මේක අපි ජාත්‍යන්තරයට ගෙනියන්න තමයි අපි ප්‍රැක්ටිස් කරලා හොඳ ටීම් එකක් හදාගෙන විල්චියා ක්‍රිකට් කියන එක ජාත්‍යන්තරයට ගෙනියන්න අපිට ටුවර් එකක් පවා හම්බෙලා තිනවා. දැනටම කියන්න සතුටුයි. පාකිස්තාන් ටුවර් එකක් පවා හම්බෙලා තිනවා අපිට ප්ලේ කරන්න. ඉතින් අපි ඒ වෙනුවෙන් අපි කැපවීමෙන් ප්‍රැක්ටිස් කරනවා. ජනාධිපතිතුමා ඇතුළේ සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා ක්‍රිකට් කියන ක්‍රීඩාව ඉදිරියට ගෙන එන්න වීල්චෙයාර් විශේෂලට ඒ වීල්චෙයාර් ටිකක් අපිට ලබා දෙන්න කියලා අපි මේ කාරණේක ඉල්ලා සිටිනවා. දිවයින පුරා සිටින දක්ෂ ක්‍රීඩකයන් රැසක් සංගමේ සමාජිකත්වයේ දරනවා. පවතින අවම පහසුකම් යටතේ දක්ෂතාවයන් දක්වන ඔවුන්ගේ මූලික අභිලාෂය ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ජය ගැනීමයි. 2023 T20 World Cup එක අපි ගෙනියනවා. අපිට ඒකට උපරිම සහයෝග දෙන්න කියලා මම ලංකාවේ තේකින් මම ඉල්ලීමක් කරන්නම්. මම වීල්චෙයාර් එකේ ඉන්න කෙනෙක්. අපිට අපේ අරමුණ මේ ළමයි ඔක්කොම මේ දක්ෂ ළමයි ඔක්කොම එක්කව කරලා වීල්චෙයාර් ක්‍රිකට් ටීම් එකක් හදලා ලබන අවුරුද්දේ ඒෂියා කප් එකක් තියෙනවා පාකිස්තාන් වල. ඒකට අපේ ටීම් එක සහභාගී කරවීම තමයි මේකේ මූලික පරමාර්ථය. ළමයින්ගේ දක්ෂතා හඳුනාගෙන ඒ හැකියාවන් දියුණු කරලා තව ඒගොල්ලන්ට ජීවනෝපාය මාර්ගයන් හදලා දීලා ඉතරහට ඒගොල්ලන්ගේ අනාගතයේ වීල්චෙයාර් වලටම විතරක් සීමා නොකර මීට වඩා හොඳ තැනකට ගෙනියන එක තමයි මේකේ මූලික පරමාර්ථය. ඉතින් ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා අපිට උදව් කරලා හැකි අයට පාවිච්චි කරපු බඩු හරි කමන්නේ ක්‍රිකට් සම්බන්ධව ග්ලව්ස්, බැට්ස්, හෙල්මට්ස්, ක්‍රිකට් වලට අවශ්‍ය බඩු ලබා දෙන්න පුළුවන් නම් ඒක අපිට ලොකු උදව්වක් වෙනවා. ඉදුරාගාරයේ ධම්මරත්න හිමි ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙක් මේ සඳහා සහභාගී වුණා. සම්පූර්ණ වැඩසටහන ළඟදීම වක්‍ර ස්පෝර්ට්ස් වෙතින් බලාපොරොත්තු වන්න. වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය